තවමත් බණශාලාවට යන්න හිතෙන්නේ, බුද්ධ ශාසනයකදී ධර්ම දේශනාවක් අහන්න හිතෙන්නේ, බුද්ධ ශාසනයකදී ධර්ම දේශනාවක් ප්‍රචාරය කරන්න හිතෙන්නේ අන්න පෙර පුරුදු අරගෙන ඇවිල්ලා. පෙර පුරුදු අරගෙන ඇවිල්ලා තමන් එක් වෙලා ඉඳලා තියෙන්නේ, තමන් වට වෙලා ඉඳලා තියෙන්නේ කන බොන මිනිස්සුත් එක්කම විතරක් නෙවෙයි. අපිට එහෙම නැති අය හම්බ වෙන්නේ අපිට හම්බ වෙන්නේ කන බොන මිනිස්සු, ඉරිසියාව, ක්‍රෝධය, කුහකකම ඒවා සේරම තියෙන වටපිටාවක තමයි අපිට ඉන්න වෙන්නේ. හැබැයි අපිට පුළුවන් ඒවා ගා ගන්න නැතුව ඉන්න පුළුවන්. බැරිද? අපිට උවමනාව තියෙනවා නම්, අපිට ඕනකම තියෙනවා නම් ධර්මානුකූල වෙන්න පුළුවන්. අර වටපිටාවක ජීවත් වුණාට ඒවා ගා ගන්න නැතුව අපිට ඉන්න පුළුවන්. මේ පුරාණ හුරු අපිට මේ මතුවෙලා තියෙන්නේ. අපි හැමෝටම පුරාණ හුරුව මොකක් හරි එහෙකට අපේ හිතේ තියෙනවා. බුද්ධ ශාසනයක ඉපදුනා නම් බණ ටිකක් අහලා තියෙන්න ඕනි කියලා. බුද්ධ ශාසනයකදී ඉපදුනා නම් බෞද්ධයෙක් වෙලා බණ ටිකක් අහලා තියෙන්නම ඕන. මොනතරම් දන් දීලා තිබුණත් වැඩක් නැහැ. නිවන් දකින්න උපකාර වෙන්නේ දන් දෙන එක නෙවෙයි. උපකාර නොවෙනව නෙවෙයි, උපකාර වෙනවා. හැබැයි කොච්චර දන් දුන්නත් දන් දීමෙන් නිවන් දකින්න බෑ. දැන් අපේ ප්‍රාර්ථනාව නිවනනේ. එක එකනාට හරියමං විදිහට ඒක තේරුම නැතුව ඇති. මොකද්ද මේ අකුරු තුන? නිවන කියන එකක් තියෙනවා. මෙතනට නැවත එන්න පටන් ගත්තොත් එහෙම මෙන්න මෙතනදී තේරුම් ගන්නවා මොකද්ද මේ නිවන පිළිබඳ කතාව. සංගවිච්ච කතාවක් තියෙනවා. මගෙන් දුරස් වෙච්ච කතාවක් තියෙනවා. මට තාම තේරුම් ගන්න බැරි වුණ කතාවක් තියෙනවා. මමත් තාම කියන්නම් වාලේ, ප්‍රාර්ථනා කරන්නම් වාලේ ඇහෙනවට කරන ප්‍රාර්ථනාවක් තියෙනවා. අන්නේ කතාව මෙතන දැනගන්න පුළුවන්. ධර්මශාලාවේදී දැනගන්න පුළුවන්. ඒ නිසා දානෙන් නිවන් දකින්න බෑ. බණෙන්ම විතරයි නිවන් දකින්න පුළුවන්. සීලෙන් නිවන් දකින්නත් බෑ. බණෙන්ම විතරයි නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ. බණෙන්ම විතරයි. එහෙනම් හිත නැවත හදන්නේ ධර්මය. අපි එන්න ඕන පාර නැවත අපිට එලි කරනවා. යාළුවෝ කවුරුවත් නැති වුණාට කමක් නැහැ. මට බුද්ධ ධර්මයේ තියෙනවා කියලා හිතන්න. ගෙදර කවුරුවත් නැති වෙන තරමට හොඳයි කියලා හිතන්න. මට බුද්ධ ධර්මය ඇසුරු කරන්න පුළුවන්. කට්ටිය ඉන්න දවසට කරදර වැඩිනේ. බණ ටිකක් නිදහස් යන්න බෑනේ. ටීවී එකටත් පොර ගන්න වෙනවා බණ ටිකක් අහන්න ගියාම කට්ටිය ඉන්න දවසට. මොකද එක එක්කෙනාගේ රුචිකත්වයන් වෙනස්නේ. හැමෝම බණට කැමති නැහැ, හැමෝම ධර්මයට කැමති නැහැ. පින්වතුන් මේ පවුලයත් එකතු වෙලා මෙහෙම ආවට එහෙම ලේසියෙන් බණශාලාව එකට වාඩි කරවන්න බෑ. මගුල් මේසෙ පුළුවන්. බුලත් කොලේ දුන්නට පස්සේ මගුල් මේසෙට ගන්න පුළුවන්, මල ගෙදරටත් ගන්න පුළුවන්, දන්සලටත් ගන්න පුළුවන්. බණශාලාවට ගන්න බෑ. ඒක අමාරුයි. ඒකට හැමෝටම ඒ පින හැමෝටම පිළිහිටලා තියෙන්න ඕන. වදෙන් පොරෙන් හරි එක්කන් එන්න පින පිළිහිටලා තියෙන්න ඕන. පුරාණ පුරුද්ද නැති වුණොත් මෙතනට එන්න බෑ. ඒ නිසා මේ ශ්‍රද්ධාව තාම හිතේ තියෙනවා කියලා Taman සතුටු වෙන්න. බුදුහාමුදුරුවන්ට කරන වටිනාම ගෞරවය, බුදුහාමුදුරුවන්ට දක්වන වටිනම ගෞරවය ශ්‍රද්ධාව පිරිහව ගන්න නැතුව පවත්ත ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ නමකට දෙන වටිනම ගෞරවය ඒක. මොකද නිවනට යන්නේ ශ්‍රද්ධාව මුල් කොටගෙන. මල පූජා කරන්න, බණක් දහමක් අහන්න, සීලයක් රකින්න, දාන ටිකක් දෙන්න, ඒවට හිතෙන්නේ නැත්නම් ඒ ශ්‍රද්ධාවෙන් හීනයි. ශ්‍රද්ධාව තමයි උපකාර වෙන්නේ නිවනට යන්නත්. ඒ නිසා මේ ගුණය, ශ්‍රද්ධාව කියන ධනය, මේක ගුණයක් එක පැත්තකින්, තව පැත්තකින් ධනයක්. හැමදාම හවස් වෙනකොට බුදුපාන පත්තු කරන්න. කවුරුවත් කියනවට නෙමෙයි, ශ්‍රද්ධාව කියන ගුණයටත්, ශ්‍රද්ධාව කියන ධනයටත් ස්තුති කරන්න බුදුපාන පත්තු කළා. තාම ඒක පිරිහිලා නැහැ, තාම ඒක නැති වෙලා නැහැ. තාම මට ඒකට හිත තියෙනවා. තාම මට ඒක හිතෙනවා. කොච්චර දෙයක්ද ඒවා?